දවසක් ප්‍රාර්ථනා කරගෙන මම මගේ යාළුවන්ට ඔන්න මම අද අලුත් දෙයක් දෙන්නයි හදන්නේ. මොකද්ද දන්නවද? මෙන්න මේක පෙන්වන්නම්කෝ. මෙන්න මෙයා මෙතනින් තමයි හිටියේ. මෙන්න මේ විදිහට මෙතන තමයි මේ කන්ද බොටම් එක හිටියේ. ඔන්න ඔයාලා රෝහිණී ඇන්තෝරියම් ප්ලාන් හදාගන්න බැහැ කියන යාළුවන්ට ෂාරෙඩ් එකෙන් පැලයක් දෙන්න සූදානම් කරපු විදිය බලන්නකෝ. මෙතනින් මම බොටම් එක ඔන්න ඔහම දැන් කැපුවා. තනියකින් කරන්න බැරි හින්දා කපලා තමයි පෙන්වන්නේ. මේ බොටම් එක කපලා අරන් අඟුරුත් ගාලායි තියෙන්නේ. ඔන්න ඔයාට ලස්සන පැලයක් ගලවපු විදිය. හොඳද? දැන් මේකේ මට ඉතුරු වෙලා තියෙනවා එක පැලයයි කොළ ටිකකුත් එක්කම් බොටම් එක. මෙන්න ඔයාට ඉතුරු කරපු දේ බලන්නකෝ. ලස්සනට මෙන්න මේ විදිය හොඳ පැලයකුත් එක්කන් ෂාරෙඩ් එකේ බොටම් එකේ කොළ දෙකකුත් එක්ක මෙන්න මේ වගේ මුල් ගොඩකුත් එක්කන් ඔයාට මෙන්න මේ පැලේ මම දෙන්න හිතුවා ලස්සන. පේනවද? මේ බලන්නකෝ මේ ලස්සන ෂාරෙඩ් පැලේට මම මෙන්න මේ විදිහට බොටම් එකත් එක්කන් ගෑල්ල එවවුවොත් ඔයාට මං හිතනවා හදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඔන්න අපේ යාළුවන්ට මං කියලා දෙන්න හදව්වේ බොටම් එකකින් පැලේ ගලව ගන්න බයයි වගේ නම් දැන් ගලවලා හදාගන්න බැහැ කියන බයක් ආවොත් බොටම් එකේ කොළ ගොඩක් තියෙනවා නම් බය නැතුව මෙන්න මේ බොටම් එක දෙකට කරගන්න. දැන් මං කරේ මෙතන මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට තිබ්බේ. පේනවද? මෙන්න මෙහෙම තිබ්බ බොටම් එකේ පැල දෙක එක ළඟ පැල දෙක. පැලේ හදාගන්න බැරි වෙයි කියලා බයක් හිතෙන යාළුවන්ට කියලා දෙන්නත් එක්කම මං හිතලා දැන් මේ විදිහට තියෙන බොටම් එකනේ මම මේක කපලා ගත්තා. බලන්නකෝ ඒකටත් මුල් කීයක් අහු වෙලාද කියලා හොඳ ලස්සන මුල් 3-4කුත් එක්ක ලස්සන නිරෝගී පැලයක් ගැලවිලා ආවා. මේ පැලේ මුල් අද්දවනට වඩා දැන් ලේසියෙන් පැල කරගන්න පුළුවන්. පේනවද? ලස්සන ෂාරෙඩ් පැලයක් ගලවලා ගත්ත විදිය බොටම් කොටසකුත් එක. දැන් බොටම් දෙකයි. එකක් නෙමෙයි දෙකක් වුණා. මේක දැන් බය නැතුව යාළුවන්ට හදාගන්න පුළුවන්. හොඳද? මේක අනිවාර්යෙන් මීඩියා එකේ ලස්සනට මේ මීඩියා එකේම හිටෙව්වා. ඒක ආයේ වැලි වල එහෙම හිටවන්න ඕනේ නැහැ. මීඩියා එකේ හිටවන්න. මේ මුල් වලින් මේ කොළ දෙකින් මෙතන කොළ දෙකක් තියෙනවනේ. මේ මුල් වලිනුයි මේ කොළ වලිනුයි මේක හොඳට පොහොර අරගෙන මේක හදලා දෙයි ලස්සන පැලයක් ඕගොල්ලන්ට. මේක ඕන කෙනෙක් ඉන්න ඕන රුපියල් 600ක් වගේ මුදලකට තමයි මේ වගේ ලස්සන නිරෝගී පැලයක් දෙන්නේ. බලන්නකෝ ඒක හරිම නිරෝගී පැලයක්. පේනව නේද? නිරෝගී පැලයක් දැන් ගලවලා තියෙන්නේ මම ඕගොල්ලන්ට දෙන්න. මෙන්න මේ විදිහට ෂාරෙඩ් එකේ ලස්සන නිරෝගී පැලයක්. ෂාරෙඩ් එහෙම දැන් මෙන්න කට්ටිය ගාව වැඩිය නැහැ. මොකද ඒගොල්ලෝ වඳ වෙන්න අරිනවනේ දැන් මේ වගේ පරණ වර්ග කියලා. බලන්නකෝ මේක ලස්සන රතු පාටක් ඕන කෙනෙකුට ඉන්නවා නම් මෙන්න මේ වගේ බොටම් කෑල්ලත් එක්කම මෙයාව ගන්න කිසිම බයක් නැතුව ඔයාට හදාගන්න පුළුවන්. පේනවද? ලස්සනට හදාගන්න පුළුවන් මේක මීඩියා එකේ. හොඳ නිරෝගී පැලයක් එයි. ඒ පැලෙත් රතු පාටට නිරෝගීව හැදිලා තිනවා. පේනවනේ නේද? කැමති යාළුවෙක් ඉන්නවා නම් රුපියල් 600ක් වගේ මුදලක් දීලා මේ කොළ දෙකයි මේ බොටම් එකයි ගන්න. හැබැයි මම තව දෙයක් කියන්නම් මේකේ තව පැල වටේට එන්න පුළුවන්. මොකද දන්නවද මෙතන අල කෑල්ලක් එක්කන්නේ මේ බොටම් එක තියෙන්නේ. කොළ දෙකකුයි මේ හොඳ නිරෝගී විදිහටනේ. මේක දැන් බොටම් එකක් විදිහට තියෙන්නේ. මේකෙන් දැන් තව පැල බෝ කරගන්නත් ඔයාට පුළුවන්. හොඳ බුෂ් එකක් විදිහට හදාගන්න පුළුවන් තත්ත්වයක් ඒවි. එහෙනම් යාළුවනේ කැමති යාළුවෙක් ඉන්නවා නම් අදම කතා කරන්නකෝ. ඔන්න ලේසියෙන් කියලා දුන්න ක්‍රමයකුත් මේ වගේ පැලයක් වෙන් කරගන්නම බැරි නම් මෙන්න මේ වගේ බොටම් කෑල්ලත් එක්කම පැලේ කපලා ගන්න. ගොඩක් බොටම් එකේ කොළ තියෙනවා නම් විතරක්. වෙනවනේ බොටම් එකේ කොළ ගොඩක් තියෙන නිසා තමයි මේක කැපුවේ. එහෙම කපලවත් බෝ කරගන්න පුරුදු වෙන්න. මං අලුත් යාළුවන්ට තමයි මේක කියලා දුන්නේ. හොඳද යාළුවනේ? මගේ මේ බොටම් එක ගොඩක් උසට තිබුණා. බය නැතුව පැලේ හොඳට හැදිලා තිබුණා. මම බොටම් කොටසකුත් එක්ක කැපුවා. එහෙනම් ඔයාට ඕනේ නම් මේ කෑල්ල දෙනවා අරකෙත් පැලයක් තියෙන හින්දා. කැමති නම් මේක ගන්නකෝ. අදම කතා කරන්න.